දැන් ඔහොම බලන්න යනකොට තේරෙනව නෑ මම සාධාරණයි. මං හොඳට ඉන්න කෙනෙක්. හොඳට ඉඳිද්දීන් තමයි මට මේ කරදර එන්නේ. අන්න එතකොට කල්පනා කරන්න ඕන රාග දේශ මොහ ප්‍රහාණය කරපු බුදුරජාණන් වහන්සේටත් ආපු කරදර දේවදත්ත ගල් පෙරළුවා දුනු ආයු එදුවා නාලාගිරි ඇතායාවා බුදුරජාණන් වහන්සේ ගමට පිණ්ඩපාත යනකොට මාරයා වැහිලා මිනිස්සු දානෙ දුන්නේ. අනිත් දවසක් මගේ බුදුරජාණන් වහන්සේ ගමේ පිණ්ඩපාතේ වඩිනකොට මා මිනිසුන්ට ආරූඪ වෙලා මේ දාන්නේ නැහැ. ලීසි නෑ මේ සංසාරේ. අපි කියනවා මේ අපි බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ අපි හිටියනම් අපි දානෙ බෙදනවා. ඒ විලාවට හිත ඇල්ලුවොත් එහෙම ගෙදර තියෙන දන් හැන්ද බෙදන්න හිත නැමෙන්නේ නැහැ. තින් දානේ නැතුව බුදුරජාණන් වහන්සේ ආපහු වේරට වඩිනකොට ඉස්සරහා ඉන්නවා පෙනී ඉන්නවා මහ එක්කෙනා. ශ්‍රමණ බවක් ගෞතමේ වන්ද අද දානේ ලැබුණේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මාරය දානේ ලැබෙන අවස්ථාව ඉතින් ඔහි වැහුවනේ කියලා. නෑ එහෙනම් ආපහු වඩින්න මං දානේ ලැබෙන්න සලස්වන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මම ආබස්සර දෙවියෝ වගේ ප්‍රීතිය අනුභව කරලා ඉන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේට දානේ නොලැබුණ අවස්ථා තිබ්බා. බුදුරජාණන් වහන්සේට චෝදනා ආපු අවස්ථා තිබ්බා. අර සුන්දරී පටලවලා චෝදනා කළා. චින්චි මානිකාව බඩක් උසගෙන ආවා. කොච්චර කරදරද? නින්දා අපහාස. වීරංජ බමුණ දානෙට වස් ආරාධනා කළා ගියා අමතක වුණා. 3 මාසයක් දානේ නැහැ. යවහල් වළඳලා හිටියේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් ඒ වාගේ කරදර කංකටළු පැමිණියා නම් මේ අෂ්ටලෝක ධර්මය රාග දේශ මොහ ප්‍රහාණය කරපු උත්තමයන්ටත් අටලෝ දහම කරකිලා වනං රාග දේශ මොහ සහිත අපි ගැන කවර කතාවද? අන්න හිතන්න ගන්නකොට හිත මධ්‍යස්ථ වී යනවා. හිතන්න ඕන අපිට කරදරයක් ආවට පස්සේ රාග දේශ මොහ දුරු කරපු බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට කරදර කංකටළු ආපු හැටි අසාධාරණකම් සිද්ධ වෙච්ච හැටි ඒවා හිතනකොට තමන්ගේ හිත සංසිඳිලා යනවා. අපි රාගය දුරු කළා නෑ නේව. ද්වේෂය දුරු කළා නෑ නේව. මෝහය දුරු කළා නෑ නේව. කෙලෙස් සහිතවනේ යන්නේ. සංසාරේ අපි අතින් කොයි තරම් පව්කම් අපි අතින් සිද්ධ වෙලා තියෙනවද?